ගන්න පුළුවන්ද? ඔව් කතා කරන්න පුළුවන් කියන්නද? මගේ ප්‍රශ්නේ කියන්නද? ඔව් මොකද? කපු මහත්තයා මගේ මහත්තයා අවුරුදු 5කින් තමයි කොරියාවෙන් ලංකාවට ආවේ. ඉතින් එයා දැන් ලංකාවට ඇවිල්ලා මාස 5ක් වෙනවා. නමුත් මේ එයා දැන් මාස 3ක් තිස්සේ ඉඳලා එයාගේ ගොඩාක් වෙනස්කම් තියෙනවා. මොකද එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඉතින් මට ගොඩාක් මට ඉවසන්න බැරි තරමට මට එයා වද දෙනවා. මට හිංසා කරනවා හරියට. මට චූටි දුවක් ඉන්නවා ගෙදර. ඉතින් අපි දෙන්න පුදුමාකාර මානසික මට්ටමක මිදලා ඉන්නේ. ఎందుకు పోవద్దు මගේ මහත්තයා අවුරුදු 5කින් තමයි මහත්තයා ලංකාවට ආවේ. කොරියාවෙන් ඉඳලා ආවේ. ඒ වෙලාවට දැනට මගේ චූටි පුතා ඉස්කෝලේට බාර දෙන්න තමයි ලංකාවට ආවේ. දැනට මාස 5ක් වෙනවා ලංකාවට ඇවිල්ලා. ඉතින් එයාට වෙන සම්බන්ධයක් තියෙනවා කොළඹ දෙන කෙනෙක් එක්ක. ඉතින් එයා දැන් ගෙදරට එන්නෙත් නැතුව මට හරියට කරදර කරනවා. මට නැවත ගෙදරට ගෙන්න ගන්න ඕනේ. ඔයාට මම බාල්ලෙක් වගේ ගෙන්නලා දෙන්නම් ඕකව. තේරුණාද? නෑ කපු මහත්තයා මම කවදාකවත් එහෙම දේවල් වලදී කියන්නේ නෑ. මොකද දැන් බයලදී අපිවා මොකටද මම දෙකට ඔක බයිලක කියලා නම් මම වගේ දුවා මොකටද හරිද මම දෙන්නක නාමයක බයිලක පොතක දාලා ගන්න පුළුවන් වට්ටක් කරගෙන මෙහෙම දෙයක් තියෙනවා ඊයේ හැන්දෑවේ ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ මට අම්මා අපේ ගෙදර වැඩ කරන්නේ යන්නේ කෙනෙකුත් ඉන්නවා මහත්තයා. ඉතින් ඊයේ හැන්දෑවේ ගෙදර ඇවිල්ලා මගේ පොඩි කපලා මට කවන්නෝගේ පොඩි කපුලේ කිව්වා. මගේ පොඩි කපුලේ කිව්වා මගේ පොඩි කිව්වා. ඉන්න ළඟ තියෙන පොඩි කිව්වා. මොකද කපුවා? Aku mati. Kian mana? Anda naik kian. දැන් මට දාන්න ඕන දෙන්නගේ
නන්දක උපන් දිනක ෆොටෝ දෙක. නෑ ලොකු ෆෝන් එක පොලේ ගහගෙන තියෙන කපු මහත්තයා එතකොට නදාන විදියක් නෑනේ. කොහොමද දාගන්නේ? මම කපු මහත්තයාට නම් කියන්නද ලියාගන්න පුළුවන්ද? මම මගේ නෝමල් මෙසේජ් එකක් දාගන්න පුළුවන් නේද ඒක? චූටි වැඩකාරයෙක් ගෙදර වැඩට මගේ සාවනගේ චූටි ෆෝන් එකෙන් තමයි මම මේ කපු මහත්තයාට කෙමෙන් දාන් කතා කරන්නේ. ඒකෙත් අර මේ 3 ඉලක්ක මේ බින්නේ නෑ. එහෙමද? ඒකත් ගැටලුවක් නෑ කීම බෙහෙත් එක වස්තු දාගන්නකො. හරිද? දැන් එහෙමයි. දැන් එතකොට වැඩේ කරන්න ඕනේ. වැඩේ කරන්න කොහොමද? ඇවිල්ලා කරනවද? වීඩියෝ කෝල් එකක් කරන්නද? අනේ කපු මහත්තයා කියන ඕන විදිහකට වැඩේ කරන කපු මහත්තයා මට මුදල් ප්‍රශ්නයක් නෑ. නෑ එයා මට දැන් රණ්ඩු කරන්නේ අර එයා හට ඉන්නකොට සල්ලි ස්ථීර ගිණුමක් දාලා තිබුණානේ. ඒ සල්ලි ටික මගේ නමට තියෙන සල්ලි ඉන්නනවා මගෙන් දැන් රණ්ඩු කර ගේන්න දෙන්නද කොහෙද? විකද? ඊයද දාලා තියෙන්නේ. ලක්ෂ 80ක් දාලා තියෙනවා. දැන් ඒ සල්ලි ආයෙන්නනවා. ඒ ගේන්න දෙන්න මගේ නමට ටික කිසි දෙයක් නැති වෙනවනේ. එහෙමද? කාර්යය ඕකම මෙහෙමයි. ඕකම බල්ලෙක් වගේ වාගේ වචනයක් පාසා එන කර්ම කරන්න දෙනවා. එහෙමද? මොකද මට අර විස්තර ටික නම් පැහැදිලිව ඕන මේක තමයි බදුපාමිට කියන සලස්ස ගන්න කොහොමද ඒ කපු මහත්තයා කියන ඕන දේ කරන්න පුළුවන් මට. ඕන ගැටලුවක් නෑ දුක මොනවද? තාපිටේ ජීවිත කාලෙම මොනවද නම් ගන්න ඕනේ නේද? මට ඇත්තම කියනවා මට මිනිහ කොනකමට නෙමෙයි කපු මහත්තයා මට මගේ දරුවට තාත්තෙක් ඕනේ. මට මිනිහ ඕනකමට නෙමෙයි. ඔයාලට මම මොකක් බල්ලෙක් වගේ නම් ගමු නේද? ඔයාලට වචනයක් පාසා නම් ගන්න දෙයි. ඒවල් ගන්න දෙයක් දාලා. ඉතින් චිත්ත පන්දලේ දාලා ඔය ඇරේ එපා වෙන්න. චිත්ත වෙන්න. කපු මහත්තයා ඔය කියන්නේ චිත්ත වෙන්න චිත්ත පන්දලේ දාලා ජීවිත කාලෙම වගේ වචනයක් පාසා මෙන්න ඉරවල් ගන්න දාලා. මොකද මෙහෙම ආවට කියන නම් කරන්න බෑදුව. ඒකද? කියන්නේ ඔකට මොකද කාලෙක දවස් දේවාල කරන්න ඕනේ දෙක දවස් අමුතු ඕනේ කරන්න ඕනේ. ඒකද? මොකද සාමාන්‍ය මොකට අවශ්‍ය පදපාන ටික කරන සාමාන්‍ය යනවා දෙක අවශ්‍ය පදපාන ටික එකින් එකට කියන්න ඕනේ කොහොමද? මට කපු මහත්තයා දැන් තියෙන ප්‍රශ්නේ කියන්න දැන් මට කොහෙවත් ඇවිදින්න කරන්න විදියක් නෑ. මම කපු මහත්තයා කියන ඕනම දෙයකට මම එකඟ වෙනවා. මොකද මට වැඩේ කරලා දෙන්න අර ගෑණිගේ පැත්ත බලන්න නැති වෙන්න මට කියා. ඕකට දෙයක් කියන්නේ ඔය කියන්නේ පිට කරනවා. ඔකට ගාලා ඔයාගේ ඕන මට හරි කපු මහත්තයා කරමු. මම ඔබ වහන්සේ කියන ඕනම දෙයකට මගේ දරු පැටිය වෙනුවෙන් බෙල්ල උනක් කපලා දෙනවා. මගේ දරුවා වෙනුවෙන් බෙල්ල උනක් දෙනවා. මෙහෙම කරන්න තියෙන කිව්වා. ඒකද? මට විස්තර ටික දාගන්නත් පුදුමාකාර ඕනේ කොහෙද හොයාගන්නේ. එහෙනම් මෙහෙම කරන්න වෙනවා මොකද දන්නවද? දැන් මම එහෙනම් ලොකු ෆෝන් එකක් අද ගන්නම් කපු මහත්තයා මේ සම්බන්ධයට මම ලොකු ෆෝන් එකක් ගන්නම් දැන්. එතකොට මෙහෙමයි. ඒකත් මේක තමයි බදුපාන ටික කියන මුන්නද කොහොමද? මට මේ ප්‍රශ්නයක් නේ මම කියන ඕන දෙයක් කරන්න. සාමාන්‍ය මෙහෙමයි තු ආවට ජීවිත ඕකේ විතර මට වෙන්න ඕනේ කපු මහත්තයා මගේ මහත්තයා මංගාවට ගේන එකයි. එතකොට ඒ ගෑනිට දඩුවමක් දෙන්න ඕනේ මගේ පෞල් ජීවිතේ විනාශ කරපු එකට ආයි මගේ ගෙදරට ආසාවක් දාන්න ඕනේ කිසිම ඒ ගෑනිට මොනියම් කරන්න බැරි වෙන්න. එහෙනම් ලොකු වැඩක් කරන්න වෙනවා දුව. තේරෙනවද? මොකද අවදි කියන කරන්න බෑ සාමාන්‍ය මොනවා කියන වැඩේ කරන්නේ සාමාන්‍ය 3මාරක් 4ක් විතර ඇයි. ලක්ෂද කමන්නේ කපු මහත්තයා කරමු. මට මගේ ජීවිතේ විනාශ කරන්නේ. මම එහෙමයි. ඉතින් තමයි වැඩේ කරන්න නෑ නේද? අපිට වැඩේ පටන් ගමු තමයි කාලේ. කරනවා අප්පාජි. सामान्य क्लास तरमारे एतन कामारे दिखाई डॉक्टर अटरमारे दिखाई बारे में करने को बहुत ही फट मगे तारू मगे हां मेहमान ये ना मंडे ताजाला मतलब कोहमत में मन ये मतलब मूड के मन
පාඩුවල නම් උපන් කියන්න ඕන. මට මේ ඉන්නේ ගමනේ ඔකේ තටුව මගේ ජීවිතේ කොහොමද කරන්නේ කියලා අපහාය කරලා තියෙන්නේ. හරි ඔයාට ඒක දැන් ඔයාලා බලන්න තුනේ මට ඔයාලා මම දෙන්නද කියන්නේ. ඔයා විදියට කරන්නේ නැහැ. ඒක ඕකම බලන්නේ කොහේ අර කෑම කිත්තට ඕකෙන්ට ගහලා ඔයාලා බැලට මම නෙමෙයි කරන්නේ. කපු මහත්තයා හරි මම කරන්න මට කපු මහත්තයා ඔය මිනිහව ගෙදරට ගෙනල්ලා කවදාකවත් කපු මහත්තයා මගේ මනුස්සයා දෙදි දෙඩ කරන මිනිහ නෙවෙයි ඒ මනුස්සයාට මොන හරි කරලා තියෙන්නේ මේකේ ඕන මම ඒව කරන්න දැන් මම අතම බලනවනේ අනික කපු මහත්තයා අනේ මම බලන්න කොමලා ඉන්නේ කිසි දෙයක් බලන්න ලියන්න කපු මහත්තයා මම කියන්නේ මට කියන්නකො නම් දෙක ඒක ගෙදර නැත්නම් අපි මහත්තයාගේද ඔයාලට කියන්න මගේද ඔව් මගේ සමරකෝන් මුදියන්සලාගේ ඕමිට සමරකෝ ආද ඕමිට මුදියන්සලාගේ සමරකෝන් මුදියන්සලාගේ නිරූපා ඒකනායක ඒකනායක නිරූපා ඒකනායක මට වයස 30යි එදත් නමතිය මා 95 එදත් නමතිය 95 හතරවෙනි මාසේ 28 එතකොට මහත්යාගේ දෙන්න කියන්නේ මහත්තයා වත්තේ දුරේලාගේ නිසාන්ත සම්පත් බණ්ඩාර හරි එතකොට ඒකේ නම පේවි අහිංසා පියවි අහිංසා ඒකට අපි මිනිස්සු ආදරයට වෙන නමක් කියන්නේ ආදරේ ඒ උනට අපු මහත්තයා මම ටවුන් එකට යනවා අයිනට අපේ මේ මොනවද මහත්තයා ආදරයට කියන්නේ මේ කියන්නේ ලොලන්තිකා නෑ කපු මහත්තයා දැන් එකයිනේ මම දෙකයි කාලෙට දැන් මගේ චූටි පුතා පන්ති එයාව ගන්න යනවනේ මම කපු මහත්තයාට සල්ලි දුන්න කීයද දාන්න ඕනේ ඔක්කොම ඇවි අතමාරයි අත යනවා නමේ අරුවක් විතරයි ඔක්කොම ලක්ෂ මම ලක්ෂ එතකොට ලක්ෂ 10ක් ගන්න මම ලක්ෂ 10ක් ගන්න හරි දුව එතකොට මෙහෙමයි දැන් නිකන් මාළු මොකද ගන්න බෑ මම කොහොමද කන්නේ මම නීති මහත්තයයි මගේ ළමයාට තේරුම් පිටරේ දෙන්නේ හරි දුව හරි එහෙනම් මට දැන් මෙහෙම කන්දරව ෆෝන් එක කරා ඔයාගේ ෆොටෝ එක අරගේ ෆොටෝ එක අරගේ ෆොටෝ එක තියෙනවද ඔය ඉන්නේ ෆොටෝ එකක් මම හොයා ගන්නවා හරි කන්දරව ඔයා ෆෝන් එක කරා මේ විදිහට මට දැන් දාගන්න ඕන හරිද හරි ඔයාලා හැටි වෙන්නකො මම දැන් අතන බලන්න ඔය ඉතින් මම ඔයාගේ මෑණි පහරේ මම ෆෝන් එක කරනවා මම බලන්න හරි රෙකෝඩ් දාගන්න කටි රෙකෝඩ් තියනවා දාගන්න වීඩියෝ වෙනවලු හෙලෝ කවුද හෙලෝ hello කබු මහත්තයා කියන්න ඔව් මේකි මූ නම්මගෙන ඉන්නේ වචනයක් පාසා එහෙමද මේකි නම්මගෙන ඉන්නේ මේ මූව
තේරෙනවද? මෝ කියන දේ ඒක කියන දේ මෝ කරනවා වෙලා. තේරෙනවද? මහත්තයා අන්න ඕකට වෙලා තියෙන්නේ මෙතන. එතකොට දැන් ඒකේ පදේ තමයි නටන්නේ. ඒක කපල දාන්න වෙනවා. තේරෙනවද? ඒක කපල දාලා ඔක්කොම අමුතු අදම එන්න වෙනවා අමුතු කොහොමද? තේරෙනවද? අද කොහොමද දැන් හරිවරුන් පටන් ගන්න වෙනවා. පළවෙනි වැඩේ. හරිද? අන්දර වලට පටන් ගන්න රැඳුණාට යන එක අමුතු වොන්ට. හරිද? අමුතු වොන්ට ගිහිල්ලා ඔය ඔක්කොම කරලා ඒවල් කපන්න ඕන. තේරෙනවද? ඒකල කිත්ත බන්දර දාන්න ඕන. තේරෙනවද? මොකද කරන්නේ මේ මොන සාමාන්‍ය මෙහෙමයි. ඔය දැන් කපන්න තියෙන්නේ මොකද මීට කුලෙන් කරලා තියන්නේ ආ? කරමු උපරිම දඬුවම් දෙන්න. උපරිම දඬුවම් දෙන්න ඔකිට. මීට කුලෙන් කරලා තියෙන්නේ කපන්නම ලක්ෂ 10ක් යනවා දුව. එතකොට මම ඔක්කොම සල්ලි කීයද හදා ගන්න ඕනේ ලක්ෂ 10යි. අය කීයද ඔක්කොම? 10යි මීට කුලෙන් කපන්න 10යි 20ක්. ලක්ෂ 20ක්. ඔව් ලක්ෂ 20ක් කපන්න ඔක්කොම ඉවර කරන්න. කරමු මගේ ජීවිතේ විනාශ කරා. අනිවාර්යයෙන් ඔයාලා මීට කොට දානවද? තේරෙනවද? ඔයාලා කතා කරේ. තේරෙනවද? හෙලෝ. ඕක මහත්තයා. ඔව් දැන් ටවුන් එකේ කවුනම් එක කියන්නකෝ. මට කවුනම් එක කියන්නකෝ මහත්තයා. ගහ ලියා ගන්නකො ආවද ඔයගොල්ලෝ වගේ දෙන්න. කියන්නකෝ මහත්තයා කියන්න. විනාඩියක් දෙන්න දුව. 65යි. ආවද දුවගේ කොල් මේක දෙන්න. මඩු කඩේම 65යි 30යි. 743. 65යි 30යි 743. මොකද්ද බැංකුව? BOC සම්පූර්ණ නම YP ඉරේතා සංජීවනි. YP ඉරේතා සංජීවනි. කපු මහත්තයා මං එතකොට දැන් වෙන ගෑනු කෙනෙකුට සල්ලි දාලා මට කපු මහත්මයාට බයයි. ඒකට කපු මහත්තයාගේ account එක නැද්ද? මම මගේ account එකේ දෙන්න මම ඔය බබුකඩේ දුවගේ නම්බරේ දුන්නේ. මේ මාවදේ ඔයගොල්ලෝ යවන්න. මම කපු මහත්තයා දෙන්න මොකද දන්නවද මට දැන් මේ මිනිස්සු ගත්තොත් සල්ලි මම අයිපොයි සල්ලි. එහෙම යනකොට නෑ. ඔයාලා මගේ දාලා එහෙම ගැටලුවක් නෑ. කපු මහත්තයා ඒක කපු මහත්තයා කිසිම කෙනෙකුට වැරදි කරලා නෑ. පාඩේ ඉදිරියට ඔයාලා වැරද්දක් කරේ ඔයාලට බබුමම දෙන්නම මොකටද? නේද? ඔයාලේ ඉන්නකම කරන්න ඔයාලට ඔයාලට ඉතින් ඉස්සර කරවන්න. මගේ තියෙනවා භාගයක් තියෙනවා කමර්ෂල් එකේ ඉතින් මහජන බැංකුවේ තියෙනවා. ඕකට දාගන්න බැහැ. නෑ මම දුරයි කියන්නේ මොනවද මේ බැංකුවේ වැඩ කරන කෙල්ලෙක් කියන්නේ අපේ ගෙවල් වල කෙල්ලෙක් ඉන්නවා බැංකුවේ ලංකා බැංකුවේ වැඩ කරන. ඒ කෙල්ල දැනගත්තොත් මම සල්ලි දෙන්න කියලා එතකොට කියයිද? මහජන බැංකුවේ කැටරේද? දෙන්න මට මහජන ඇතුළේ පේන්නේ නැහැ කපු මහත්තයා කාටවත්. නෑ කියන්න. මිලියනයි. සිතායි. මිලියනයි. එදා සාර්ථියයි. අතතුනයි. 746 අය කියන්නේ මහත්තයා. ඉන්දුවයි 3යි. 7යි. දෙවියයි. එදා සාර්ථියයි. 7තුනයි. 746. හරි. මහජන බැංකුව. නම මොකද තියෙන්නේ?
ओके DNA आवते उकुडु అవన్నీ మనం బదుపడేలేక आवते उकुडु ఒక DMNP మధుశాంక్ DM NP మధుశాంక్ මදුසංක එතකොට මම ඔක්කොම සල්ලි ලක්ෂ 20ක්ද ඔව් 20ක් දාන්නකෝ ඔක්කොම ඉවර කරන්නනේ තේරුණාද මොකද අර කරලා තියෙන දේ කපන්නත් දෙන්නේ තේරුණාද හරි මේ හැබැයි මෙහෙමයි ඔයා මට පිළිගන්න නම් අංකයක වෙන්න ඕන මොකද පිළිගන්නවනේ නෑ කපු මහත්තයා මම කවුද කියන දේ නම් ඒ අංකයක ඔයාගේ එයාට අපිට කියන්න බෑ නේද එයාගේ අපි කිලිහරණය කරනවා තේරුණාද මොකද එයාට අපිට මොකුත් කියන්න දෙන්නේ ඔයා තමයි පිළිවෙලින් දෙන්න ඕන කපු මහත්තයා මට ඔබතුමා මේ දේ හරියටම මට මේ දේ කරලා දෙන්න මගේ ජීවිතේ එපා වෙනවා මට තියෙන්නේ ඒක තවල් දොලාර් 100ට පහළ ප්‍රතිඵලයක් මම ඔයාලට වෙන්නවා හරිද මට බලා ගන්න බැරි දැන් උන් දෙන්න කොහෙද ඉන්නේ කොහොමද දැන් ඉන්න තැනක්වත් මම දන්නේ කොහෙද අපි හයවරු ගන්න හදාවලේ පටන් ගන්නවනේ ඔයාලා දැන් ඔයා ෆෝන් එකක් ගන්නවනේ නේද ඔයාලා සම්බන්ධ කරගෙන තමයි අඳුරේ බලන්නේ ඔක්කොම ඔතන ඉන්නේ ගුණවන්ත ඔක්කොම බලන්න පුළුවන් එතකොට කපු මහත්තයා මගේ මහත්තයාට මොන හරි කඳට දීලාද මොකද කඩේට දීලා තියෙන්නේ තේරෙනවද කඩේට දීලා තියෙන්නේ කපනවා තේරෙනවද ඒක කඩේට තියෙන්නේ කපනවා හරිද ඒක අපෝනේ වැඩි කරන්නේ ඒකනේ හරිද ඒක මොකද දෙපා හිතුව කපු මහත්තයා කරමු හරි මේ ඉලාව කියන එතකොට එනවා මම දැන් ඔක්කොම ටිකයි මෙතන ටිකයි ඔක්කොම හදනවා හදන්න කපු මහත්තයා දැන් මම වැඩ ටික කරන්න මම සල්ලි දාන්න මම දැන් ටක්ගාලා මම මූලික වැඩ ටික පටන් ගන්න ඔයාලා ටක්ගාලා මට ෆෝන් එකක් තේ මරන් සල්ලි දාලා මට විසිට් දාලා මේව කරන්න දුව කපු මහත්තයා මම එතකොට කේන්දේ මම දැන් ගිහිල්ලා පුතාව අරගෙන මම කෙලින්ම මේ සල්ලි දාන්න ලක්ෂ 20ක් නේද හරි කලබල නැතුව පරීක්ෂාවට යන්න එන අප්පා අනේ වැඩේ දැන් වැඩේ අපි තේරුම් ගන්න තියෙන වැඩේ කරන්න ඕනේ අනේ බුදු වෙන්න මගේ අප්පච්චි මගේ දරුවෝ ආරක්ෂා කරන්න අනිවාර්යෙන් දුව ඔයාව කොට දානවා මම ඔය මිනිස්යාගේ පිස්සු වටලානේ තියෙන්නේ ඔබතුමා මමයි මගේ කුල් පෙටියමයි ආරක්ෂා කරන්න අපිට කවුරුත් මොකද මේ ගෙදර තනියම ජීවත් වෙන්න අනේ අපිට බයයි අපි වාරසා කරන්න හරි ඔක ගෙන්න ගමු අපි හරි අප්පච්චි මම ඒක ෆෝන් එක ගන්න දාලා හරි අප්පච්චි බුදුසරණයි ආවි දෙවන් දාලා රබතර පිටායි ඌ ෂණික ඩබල් කරා මේ දැන් කරන් දින ඔකට බලාපොරොත්තු දෙන එක තමයි හොඳම දේ චාටර් කරන්න නැතුව බලාපොරොත්තු දෙන්න ඕනේ නේද